Hello everyone, welcome to back my YouTube channel. ඔන්න ඉතින් අදත් මම ඔයාලට අලුත් රසම රස රෙසිපි එකක් අරන් ආවා. අලුත් රෙසිපි try කරන්න කැමති ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකන් දිගටම ඉන්න. එහෙනම් අපි බලමු මුලින්ම මොනවාද අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. මම අරගෙන තියෙනවා හොඳට සුද්ධ කරගත්ත ටිකක් ලොකු ලුණු ගෙඩියක්, අල ගෙඩි දෙකක්, තක්කාලි ගෙඩි දෙකක් සහ බිත්තර 4ක්. මුලින්ම අපි මේ ටික අරගෙන කපා ගන්න ඕන. මේ ටික කපා ගද්දී රවුම් හැඩයට කපා ගන්න. ටිකක් සිහින්ව රවුම් වලට කපා ගන්න. මේ තියෙන්නේ මං කපාගත්ත අල, ලුණු, තක්කාලි. ඊට පස්සේ අපිට අල ටික බැද ගන්න ඕන. මේ විදිහට තාච්චයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා කපාගත්ත අල පෙති ටික ඒ තෙල් ටිකට එකතු කරගන්න. අල ටික ගොඩාක් වෙලා බැද ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ටිකක් තැම්බීගෙන එද්දී අපි ලිපෙන් බා ගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති ටිකක් ලාවට බැදීගෙන එන්නේ අල ටික. මම දැන් අල ටික ලිපෙන් බා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම බැදගත්ත අල ටික. ඔයාලට පේනවා ඇති ගොඩාක් කර වෙලා නැහැ. ගොඩක් කර වෙන්න බැදගෙන නැහැ. ලාවට බැදගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා බිත්තර 4ක්. බිත්තර 4 මේ විදිහට භාජනයකට කඩා ගන්න. ඒ කඩාගත්ත බිත්තරයකට මම ලුණු කුඩු ටිකක්, කෑලි මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයාලත් රස අනුව ලුණු කුඩු, කෑලි මිරිස් කුඩු එකතු කරගන්න. මම දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ටිකක් රත් වෙන්න තියලා තියෙන්නේ. තෙල් ටික රත් වීගෙන එද්දී අපි කලින් බැදගත්ත අල පෙති ටික මේ විදිහට පෑන් එකේ තියාගන්න. අල ටික තියාගෙන ඉවර වෙලා අපි හදාගත්ත බිත්තර මිශ්‍රණය මේ විදිහට පෑන් එකට එකතු කරගන්න. බිත්තර ටික සාමාන්‍යයෙන් තැම්බීගෙන එද්දී අපි කපාගත්ත ලුණු ටික එකතු කරගන්න ඕන. එකතු කරගත්ත ලුණු වලට උඩින් ආයෙමත් පාරක් බිත්තර මේ විදිහට එකතු කරගන්න. දැන් අපි කපාගත්ත තක්කාලි ටිකත් මේ විදිහට එකතු කරගමු. තක්කාලි ටික එකතු කරගෙන ඉවර වෙලා අපි ඉතුරු වෙච්ච බිත්තර ටික ආයෙමත් මේකට උඩින් එකතු කරගන්න ඕනේ.
දැන් අපිට තියෙන්නේ බිත්තර එක හොඳට බැද ගන්න. මේක හොඳට මැද තැම්බෙනකන් බැද ගන්න ඕනේ. මම දැන් මේ විදිහට බිත්තර එක දෙකට මැදින් නමා ගන්නවා. ඔයාලට කැමති නම් මේක මේ විදිහටම අනිත් පැත්ත දාලා හොඳට බැද ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට දෙකට නමලා හොඳට බැද ගන්නත් පුළුවන්. දැන් අපේ ඔම්ලට් එක හොඳටම බැදිලා තියෙන්නේ. මම දැන් ලිපෙන් බා ගන්නවා. ඔයාලට පේනවා ඇති හොඳට බැදිලා තියෙනවා. මේක මාරම රසයි. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. වෙනස්ම රසක් තියෙන්නේ. අපි හැමදාම කන ඔම්ලට් එකට වඩා වෙනස් රසයක් මේකේ තියෙනවා. ඉතින් මේ වගේ අලුත් රෙසිපීස් try කරන්න කැමති ඔයාලා මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.